ආයිබෝන් ආදරණීය යාළුවනේ. ඉතින් අද මගේ නිවාඩු දවස හැමදාමත් වගේම. ඉතින් මම අද ආවා මගේ සහෝදරයෙක් ඉන්නවා යාළුවෙක් මංජු අයියා. මංජු අයියා ඉන්නේ හුංගම. ඔව් මංජුල රණසිංහ. මම හිතන්නේ කලාශාස්ත්‍රයේ ඉන්න ගොඩක් අය දන්නවා. ඒ වගේම තමයි ඔහු ව්‍යාපාරිකයෙක්. පුංචි ව්‍යාපාරයක් කරනවා ගෙදර. ලිටල් බයිට් හට් හුංගම තමයි මේක තියෙන්නේ. ඉතින් මම ආවා මංජු අයියා හම්බ වෙන්න. ගිහලා බලමු විස්තර අදිනට. අනේ නම් මංජු අය ඉන්නවා. අපි ගිහලා කතා කරලා බලමු. වෙලා ගොඩක් කියලා හිටියේ. හරි මක්කෝ ගත්තා. අයිබන්. අයිබන්. මගේ කොහෙන්ද? ඔය පුතුගාරන් ටික අපේ බිස්නස් එක කරගෙන ඉන්න. මංජා ගෑවිලා පොඩ්ඩක් කරලා ටිකක් අක්කේ මුටි වෙන්න. අපි මේ ගියා. පොඩ්ඩක් මේලා නන්දාවට පොඩ්ඩක් ඉති. මංජා මොකද මට මේ පොඩ නම අමතකුණානේ. ලිටල් බයිට්. ලිටල් බයිට් හට්. ඔන්න අමතක කරගන්න එපා. නම බලලා ඉන්න අනිවාර්යෙන්ම. ලිටල් බයිට් හට් නම අනිවාර්යෙන් නම බලලා ඉන්න. වෙන කියන්නේ. යෝගයම තමයි මේ මම ඉස්සලා අපල ෆොටෝ එකක් පොඩ්ඩක් ගත්තා. මේ වනේ ගොඩක් තිබුණා මේ කෑම. මම හිතන්නේ ඉතිගේ අපි රසින්. ඔව් දෙත් යාබ. දෙත් යාබ. කතා කරමු. මේ කියන්නේ එතකොට මේ මල්ලි වෙන්නන්න මේ බඩේ තියෙනවා. අයි කියන්නේ අපිට ගන්න 700 එන කෙනෙකුට මොනවද තියෙන වර්ග? බඩේ තියෙනවා. ඔය පස්සේ බලන්න. හරි. බඩේ සමහර සෞඛ්‍යක පස්සේ තියෙන පැටිස් තියෙනවා. ලෝඩ් රොටි, පිටර් රොටි. ඒකේ හැලියට ඒවත් තා විපරි දෙන්න බලාපොරොත්තු වෙනවා. වතුරේ තියෙනවනේ. ඔව්. ඉස්සරහට. අයි දෙලුත් තුලා. එහෙනම් හිතේ හැටියට ගන්න වර්ග ගොඩක් තියෙනවා. ඒකෝට වන්දියක් නේ. කී වෙනකන් සාමාන්‍ය ඉන්නවද? සාමාන්‍ය ඉඳලා තමයි නෑ 10 වගේ. මම දැක්කේ මේ මොනවාරි මේ ජූස් මොනවද තියෙන ජූස්? ජූස් ඔව්. අපේ දවල්ට මේ ෆෘට් ජූස් එකක් වුණා කරා. සවුන්ගේ ඩවුන් එකට නෑ. අපිට මිල අඩුවට ඉස්සර පොන්න පුළුවන්. සුවිසක් ගන්න. දවල්ට තමයි උණුන්නේ පොලිසියක් ගන්න අපේ ළඟ දෙන්න. අපි ළඟ ඉතින් කලින් කාල බිල තියෙනවා ඇවිල්ලා. උණුනේ. ඔව්. බෑන්ඩ් එකකින් දෙන්න වගේ දැන් වර්ග ඒකම තමයි හදන්නේ. නේනම් ගෙදරම හදන අලුත් කෑම තමයි ගන්න හම්බෙන්නේ රසබලක් හම්බෙන්නේ. අපි දැන් අපේ මේ ඒකක් බීලා මෙයන් නේ. අනිවාර්යෙන් ඒකක් කොහොම අපි රෝටිස්. අයිතේන වාඩි මොබියාව. යම් අපි අර පැත්තේ තියෙන ලස්සන තැන එකට ගිහිල්ලා නිදහසේ මොන හරි කන්න බොන්න පුළුවන්. අන්න තියෙනවා. උතරන් දේවල් තියෙනවා. කඩල එහෙමත් තියෙනවා. මොනවා හරි අවසර සැර જાතියක් පාවිච්චි කරන අවශ්‍ය බයිට් වර්ගයක් තියෙනවා. කියන්නම දුන්නා. මේ අතන හුංගම ඉන්දියා ෂොප් එකේ තියෙනවා. ඉතින් අවශ්‍ය කියන මොන හරි අරගෙන මෙතෙන් දෙවිලි සම්පූර්ණ කරගෙන යන්න පුළුවන් නේද? ඒක තමයි අපි දෙන්නේ. ඊවරේ බිල අඩුවට තමයි හම්බෙන්නේ. බලනවා විතර මේ එන පොඩි උනාට හරි ලස්සනයි. අපි පැටිස් එක කට්ලට් එකක් වගේ දැන් කමු වෙලා යන්නේ. ඉවරයි ලාගට හද. ඉවරයි හරි. හරි.
මිලාඩුවට උණුවට රස පිරිසිදුව. ඒක සමසේ ඒ වගේ තමයි මේ අපි බොහොම ස්වාරේ දැන් මේ රන්න කතාවම කොළ පැලැස්ස අම්බලන්තොට මේ අපට සමහර ආයතන තියෙනවා දැන් අපේ පැලැස්ස මොනවා ආයතන වලට ඒ වෙලාවට මොනවා උණුවෙන් සෝටිස් එකක් ගන්න අවශ්‍ය නැහැ අපිට කතා කරොත් අපි සප්ලයි කරන්න සූදානම්. අනේ මතක වුණ වෙලාවේ මේ නම්බර එකක් කියන්න මංජුවේ. නම්බර එක 078යි 45යි 72යි 822. 078යි 45යි 72යි 822. ඒ නම්බර එකට කතා කරොත් උණුවේ සෝරිස් එකක් ඔයගේ ආයතනට කියන දෙන්න පුළුවන් දවසේ දෙන මේ ඉඳලා ඕනම වෙලාවක. ඒ වගේම තමයි හරියටම කර කිව්වොත් මහජන බැංකුව ඉස්සර බැංකුව පිළිපිටම උඩ නම බලලා මෙන්න ලිටල් බයිට් හට් කියලා අහලා තියෙනවා. පොඩි ව්‍යාපාරයක් ලොකු එකක් නෙවෙයි. ඔක්කොම පේනවා. එහෙනම් මේ රස බලමු. බොහොම රස පාටයි. රස බලමු. අමෝන්ජේ. අපි අද තනතරේ ප්ලේට් එකක් හදාගෙන ප්ලේට් එකක් පොන්නේ. මොනවද ප්ලේට් එකක් පොන්නද? ප්ලේට් එකක්. ඔව්. තවාලේ ආවම ජූස් එකක් පොන්නද? ආපොත් දවල්ලා ගෙමු. හරි. එහෙනම් මේක පොත්. හරි. අතනම රසයි. මාල් ෆ්‍රෙෂ්. ඔය විතරම අය හදන්නේ අපි. අල්ලේ මම රසවලිය. උන්ට පොඩි තරම් කීටි වාරිලා ගයක් ගන්න පුළුවන්. අරගෙන යන්න පුළුවන්. අර මොනවාද? ලස්සනට ඉන්නේ. Tetap. ඒ වගේම කියන්න ඕනේ මේ මට මංජුය අම්බෙන්නේ හදාගන්න දෙන්නේ. මේ මතකද? බෑ කියන්න එපා. ඔයාගේ වයස අහු. කොච්චර කාලෙද? මහේ ඒක තමයි මට ප්‍රශ්නයක් නෑ. ඔයාලා දැනගෙන අහුවෙන නිසා මම හිතන්නේ ආලි කියන්නේ කොහොමද? මංජුය රාජ්‍ය නාට්‍යවලනේ. මොකද මංජුය අවුත් දාසයි. ඒක සපෝටින් එක. ඒ වගේම සිරිපල්කෝ පෙන්වන්නේ තියෙන්නේ. උඩ නිර්මාණවල මංජුය මතකද? මොන්න ව්‍යාපාර විතරක් නෙවෙයි ලංකාව දෙන්න කලාකරුවෝ. විශේෂයෙන්ම ඒකින්ද නෑ අනිත් එක ලස්සනම මේ මට මතකයි කරකවි කියන මේ චරන්දා තම සාර්ථක කරගත්තා. තමයි ඔතන අපිට ඒකද ඕනේ. ඉතින් දැන් නම් බෝඩුවට යන්නේ හැස්තිලා ඉන්නේ. ඇයි තව එකක් තියෙන මොකද කරන්නේ? මොනවාරි ප්‍රොමෝෂන් එකක් තියලා ගෙනවුසින් ඒක නම් කියන්න. මොකද නිවේදනයේට අතිදක්ෂයි. ඔය සකල කලාවන්ටම දක්ෂයි. ව්‍යාපාරයට අප කරන පොඩි ඒක තමයි. ව්‍යාපාරය. මොනම නිවේදන කටයුතු අර කලින් නම්බර් එකටම කතා කරනවා. එහෙනම් අපි මේක මොනවා? විලා අතන වරසයි. ආපහු දවසක උස්සක් වුණ මංජු එහෙලා ගිහින් ඒක තමයි මේ වඩේ මුල මාල් ප්‍රේස්. ඒ මාව එක තමයි. එහෙනම් ඉතින් අපි ආපහු හමුවෙමු. එහෙනම් අපටම ජය වේවා. එහෙනම් ජය වේවා. එහෙනම් ජය වේවා. thank you. මට ආවට